හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ටික කාලයකට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. මොකද ඉතින් හැමෝටම ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ ගම් වතුර ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ පැත්තෙත් එහෙම කේස් ටිකක් තිබ්බා. ඉතින් මේ කරදර ඇස්සේ වීඩියෝ එකක් කරා. අපේ වැවේ වාංගලත් කඩාගෙන ගිහිල්ලා. අපේ කුඹුරු ළඟින් තමයි වාංගල කැඩුනේ. ඒ වතුර පාරේ ඉතින් අපි නතර කරන්න කොළ සෙට් එකක් දාලා මාර ගේමක් ගැහුවේ. ඉතින් තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න මතක කරන්න එපා. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහින් එදා මොකද උනේ කියලා. बाइक के बहिंद ना मट पार एंड तीन अभी देना जाना वैली उरगांड दिन तवा में अला कडाගෙන යන්නේ අල මෙතනින් කැඩිලා මේක තමයි අපි දැන් බදී හදන්න යන්නේ. අල මෙන්න මෙතනින් කැඩලා මේක වදින්න දවස් 3ක්වත් ජයි බං අපි දෙන්නට. මෙන්න මෙතනින් යල ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. දැන් ඩෙවලොප් කොටයක් දාලා උඩ හරස් කරා. තව කුණ්‍ය ටිකක් ඕනේ. උඩ ගිහිල්ලා ටිකක් කපාගෙන ඉන්න තමයි හදන්නේ. उधर वही मारी मारी माला कैमरा है इन्होंने दिन ली तो नक्का करता मूली तो भी हो रहा था मैं दाना डालने काटूबा ඉතින් හරියට කැලි කපන්න බෑ හරිනම් රක්ෂිතයක් මේක. අපි දැන් ඉතින් පොඩි දී කැලි ටිකක් කපා ගත්තා නැත්නම් මේ වැඩි කරන් නැති හින්දා. මෙන්න ඉතින් මේකම හරස් කරන්න ඕනේ ඉතින්. ඉතින් මේකම හරස් කරන්න තමයි යන්නේ. කොල්ල වැලි කොට්ටයක් තනිය හදගෙනවා. වේදිලා යනවනේ මං ඕක. එලගිරි අවදින් තියන්න. අමිත මේ යල මාර්ගයේ හොම්ම කියලා යාන් වලට තමයි සෙට් වෙන්නේ. උදරම වහිනවා ගයිස්. ෆෝන් එක තියෙන්නේ. තාමත් අතර පාර අර හෙට්ට යන්නේ. ඔක අතර පාර ඔම මේ පැත්තට තමයි අරන් ඉන්න ඕනේ. guys, අර පැත්ත නම් හරි. ඒත් මෙතනින් මේ බැඳපු ටික ඔක්කොම කඩාගෙන ගියා. මේක එකපාර නතර කරන්න බැටි අමාරු ගේම. ඒ වතුර පාර දැන් මෙහාට යනවා. අපෙන් වතුර පාර යනවා. අදන තමයි පොඩ්ඩක් ඉර කරන්න ඕනේ කොහොමද අපි වැඩි කරමු. මොන guys ඉතින් දැනට වැඩි අපි නතර කරලා දැන් යන්නේ කැමරට කොල්ල දවල් බඩගින් ඉන්නේ ඉතින්. උඩට දැන් ඔක්කොම කණ්ඩ යනවා.
ඉතින් ඔන්න අපි රෑත් එක්කම වැඩ. මොකද අපිට දවල් වැඩේ හරියට කරගන්න බැරි වුණා. මොකද හවස් වෙනකම් බැඳ කැඩුනා. ඉතින් දැන් තමයි පොඩ්ඩක් හරි වතුර පාර හිටේ. ඉතින් මේක කොහොමත් අද ඉවර කරගෙන නැත්නම් හෙට උදේ වෙදි කොහොමත් කඩ යනවා. ඉතින් අද කොහොම හරි කොල්ලට එකතු වෙලා මේ වැඩේ ඉවර කරන්න තමයි හදන්නේ. දැන් වෙලාව 7ත් පහු වෙලා සෑහෙන ටය වෙලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් දැන් තත්ත්වය මොකද කියලා. ඉතින් කොල්ලෝ ගිහිල්ලා පොහොරවත් අරන් ආවා. මෙන්න දැන් වතුර පාර දැන් තත්ත්වේ. නිකල්ලා. ටෝච් එක අරගෙන ඉතින් ගෙවල් වලට ගිහිල්ලා මේ උදලි යයි බං ඒ ගහගෙන උදලු යයි ඈ. පොඩක් බලන්න. දැන් ඉතින් මේ උදේ මම මේ වීඩියෝ එකේ කලින් මේ හරියට පෙන්නනවා. ඒක දැන්ටත් යන්න. දැන් මේ හරින් වතුර පාරක් යනවා. මෙන්න දැන් අපේ ජල බාධකයේ ඉතින් මෙන්න මෙහෙම තියෙනවා. මාළු ඉන්නවා. දැනට ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. තාමත් ඉතින් වතුර පාර මෙහාට යනවා. මේ වතුර පාරම ඉතින් හරස් කරන්න තමයි ඕනේ. කොහොම හරි මේ එලි වෙන්න කලින් හරි මේක වැඩේ ඉවර කරන්න තමයි ඉතින් හදන්නේ අපි. මේ පැත්තෙන් තමයි වතුර පාර එන්නේ. තව වැලි කොට පෝලිම් දෙකක්වත් ඉතින් උඩින් ගහනවා. නැත්නම් මේක ඔක්කොම යනවා කඩාගෙන හරි යනවා. හෙට උදේ ඉතින් කඩාගෙන හරි යන්නේ වලක්වන්න තමයි. රෑ එලි වෙද්දි කොල්ලෝ ටික කොහොම හරි කියලා මේ වැඩේ ඉවර කරන්න හදන්නේ. දැන් උදේ තිබ්බට වැඩි වතුර පාරක් මේ පැත්තට යනවා. කොහොම හරි මේ මුළු වතුර පාරම ඉතින් මේ පැත්තට ගන්න තමයි අපි try එක. Hello, good morning guys. ඉතින් ඊයේ නෙමෙයි අතරම පෙරේදා වීඩියෝ එකේ ඉදිරි කොටස අපිට ගේන්න බැරි වුණා. එදා අපි ලොකු ගේමක් දීලා අතන වැලිවුර වගේක් ගැහුවා. ඉතින් ඒක ඇත්තටම කිව්වොත් අසාර්ථක වුණා වැඩේ. මොකද එදා රෑ සෑහෙන හයියෙන් වැස්සා. අපි බැලලා මේ වාංගැට්ටත් කඩාගෙන පෙරලිලා ගිහිල්ලා ඉතින් අර පැත්ත ඔක්කොම යට වෙලා. ඉතින් අපි කඩාගෙන ගිහින් කියලා තමයි අපිට ආරංචි ආවේ. අපි ගිහින් බලමු අපි හදපු එක ළඟට නම් යන්න බැරි වෙයි. මොකද අපි වැලි කොට ගහපු එක ළඟට නම් යන්න බැරි වෙයි. අපි මේ වාහන හරියට ගිහින් බලමු දැන් මොකද තත්ත්වේ. මොකද කියලා අපි ගිහින් බලමු. වාංගලේ ඉතින් හැදිලාම ගිහිල්ලා අපි ඊයේ කරපු වැඩේ අපි එදා කරපු වැඩේ සාර්ථක නෑ. මොකද ඇල සෑහෙන කැඩිලා මේ වාංගලේ ගැට්ට කඩාගෙන ගිහිල්ලා guys. ගැට්ට කඩාගෙන ගිහිල්ලා ගැට්ට මෙහෙම කෙලිවි. ගැට්ට කඩාගෙන ගිහිල්ලා මේ වැලි කොට්ටේ ගහලා පුරලා දීපන් දෙන්න වැඩක් නෑ. කඩාගෙන ගිහිල්ලා මේ වාහනකට කඩාගෙන ගිහිල්ලා ඊයේ මේ කට්ටිය වැලි කොට ගහලා ගේමක් දුන්නා. ඒත් මේ වැඩක් කියලා නෑ. ඔක්කොම කඩාගෙන ගිහින් තමයි තියෙන්නේ. අපි කරපු වැඩේ බලන්න මෙන්න මේ ඇල දිගි යන්න ඕනේ. මේ ඉදා වැලි කොට ගහපු තැන පෙන්නන්න යන්න වෙන්නේ නෑ. මොකද මේ වැව් ගන්න බන්ට් එකත් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා මුරුමෙන් තමයි වතුර යන්නේ. ඒ නිසා ඒ පැත්තට යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න. මේ වැව් මේක දැන් ආය හදන්න වෙයි. ඒක හදනවා නම් මේ වීඩියෝ එක අරන් ගෙන්නන්න. ඉතින් ඇත්තකුත් වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ගඩිය ගෙදර යන්න ගඩිය. අපිට මේ සෑහෙන අමාරු විදිහට මේ වීඩියෝ එක කරන්න ආවේ. ඔයාලට මේ වැඩේ පෙන්නන්න ඕනින්ද තමයි ආවේ ඉතින්. ඒක ඉතින් අපි දැන් යන්න යන්නේ.